වෙල්කම් කියලා පිළිගන්න දත්වලා සිරබෝට් එක් YouTube channel එකෙන් අද ගෙනලා තියෙන සුපර් සුපර් ඊමානි වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකත් Google එකේ වෙරිෆිකේෂන් තියෙන Trustpilot එකේ හොඳම රේටින් තියෙන legit වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එක නම තමයි Survey Time. ඉතින් මේ වෙබ්සයිට් එක උනට සර්වේ කරලා ඩේලි වගේ monthly හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන් වෙබ්සයිට් එක තමයි මේක. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම සර්වේස් කරලා එක සර්වේ එකට ඩොලර් 1.2.5ක් වගේ හොඳ ගණන් ගෙවන සුපර වෙබ්සයිට් එකක් තමයි. ඉතින් ඕගොල්ලොන්ට මේක හරියට කරලා ඕගොල්ලෝ මන්ත්ලි වගේම ඩේලි හොඳ ඉන්කම් එකකට යන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් හරි ස්කිප් කරන්න බෑ. මොකද account එක හදන දැන එනකොට withdrawal එක ගන්න තැන එක step by step ඔක්කොම කියා දෙනවා. පොඩ්ඩක් හරි ස්කිප් කරොත් ඔයාලට එක දණක් හරි මිස් වෙයි. එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යම් වීඩියෝ එකට ගිහලා ඔක්කොම කතා කරලා බලමු. එහෙනම් subscribe කරලා පල්ලෙන් දින like button එක click කරලා comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරිද මෙන්න වගේ මම මුලින්ම වගේ PC එකේ තියෙන මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඉතින් මම මෙන්න එහෙම වගේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඉතින් මට ලේසි Google Chrome වෙබ් බ්‍රවුසර් එකකින් එතන ගිහිල්ලා මම සර්ච් කරනවා survey time කියලා. මෙන්න ඇඩ්‍රස් බාර් එකේ සර්ච් කරනවා survey time කියලා. තමයි මේකේ link එක description එකේ නැත්නම් comment section එකේ pin කරලා තියන්නම්. ඉතින් survey time කියලා සර්ච් කරලා සුඩින්ම යන link එක ගිහලා click කරනවා. ඉතින් මේ පොඩි නිල් බඩ icon එකක් එක තියෙන්නේ අර හරියක් වගේ අන්න එක click කරනවා. මෙන්න දැන් මේ account එක හදාලා මේ Google එක click කරලා මගේ තියෙන user account එකේ මගේ email එක click කරලා මෙතන continue කියන බටන් click කරලා ඉස්සරහට යනවා. හරිද මෙන්න මෙතනින් අපේ account එක හදාගන්න progress එක ඉවරයි. හැබැයි තුමා account එක හදාගත්තට නැහැ නේ මේක වැඩ කරන දේ දැනගන්න නැත්නම් බෑ. ඉතින් මේක වැඩ කරන්න ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. මේගොල්ලෝ මේ අහන පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි තියෙන. දැන් ඒගොල්ලෝ එතන යනකොට ගොඩක් ඉංග්‍රීසි දැනුම ඕනේ මට කරන්න බැරි වෙයි. එහෙම නෑ. ලොකු ඉංග්‍රීසි දැනුමක් ඕනේ වට Google Translate එක නමට app එක දාගෙන හරි වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම මතක තියාගන්න ඕනේ රටන මේකේ birthday සේම ඇහුවොත් ඔයා මේකේ 18ට වැඩි birthday දෙන්න මතක තියාගන්න. මොකද මේක අවුරුදු 18ට වැඩි එක්කෙනෙක්ට කරන්න පුළුවන් තමයි. ඒවා පොඩි එක්කෙනෙක් වුණත් ඔයාගේ අවුරුදු 18ට වැඩි birthday දෙන්න. මොකද නිකන් risk එකක් ගන්න ඕනේ නෑනේ. හරි ඉතින් අපි යන් ගිහලා බලමු survey time website එකට ගිහලා බලමු. ඕන එකට ටික් කරන්න කියලා. හරිද මෙන්න අපේ survey time website එක load දෙනවා. අපේ account එක හදන process එකෙන් පස්සේ ඉතින් ඔයාලා මෙතන කරන්න තියෙන්නේ මෙතන මේ බුඩ රතු පාට බටන් තියෙන start කියලා එන්නේ click කරලා ඔයාට ඔයාගේ වැඩ ටික කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ click කරනවා. click කරලා මුලින්ම ඔයාගේ birthday date එක අහනවා. ඉතින් මෙතනතර මම කලින් කිව්වා වගේ 18ට වැඩි birthday එකක් දෙන්න පොඩි ළමෙක් වුණත් කමක් නැහැ. දැන් ඉතින් පොඩි ළමෙක් නෝට් කරන්න පුළුවන් නේ. ඔයා thumbnail එක දැක්කනේ. හරි ඉතින් මම මෙන්න 2000 කියලා දෙනවා. 2000 දීලා 2005 වගේ දෙන්න දැන් ඇති ඒක. එහෙම දීලා ඔයා ඉතින් මේක ආයි මේ බෙඩ් එක වගේ අහන්න පුළුවන්. ඒ නිසා ඔයා අවුරුද්ද විතරක් වෙනස් කරලා වගේ දිනේ මාසෙයි එක දවසේ තියාගන්න ඔයාගේ ඇත්ත බර්ත්ඩේ එක. හැබැයි පොඩ අවුරුද්ද මතක තියාගන්න 18ට වැඩි එකක් දෙන්න. ඒ කියන්නේ ඉතින් දැන් වගේ දැන් 2025 නේ 2025 අවුරුදු 18ක් පස්සට දින අවුරුද්ද දුන්නා නම් හරි. එතන මෙතන ජෙන්ඩර් එක අහන්න ඕනේ. ජෙන්ඩර් එක මේල් දෙනවා. මොන මේල් ෆීමේල් දෙකම දෙන්න පුළුවන්. ඉතින් ඔයා ෆීමේල් එකට ස්වයිප් කරත් හරි මේල් එකට ස්වයිප් කරත් හරි. මම මේල් එක දීලා ඉතින් ඉස්සරහට යනවා. මේ ඉස්සරහට ගියාට පස්සේ before you continue කියලා පොඩි agree එකක් මේ leaflet එකක් වගේ පොඩි මේකයක් තියෙනවා. ඒක කියවලා බලලා ඔයා agree දෙන්න. මම ඉතින් agree දෙනවා. ඊට පස්සේ මෙතන ඔයා මෙන්න මේ click කරලා ඉස්සරහට යන්න ඕනේ. ඒකට පේනවාද උඩ පොඩි line එකක් fill වෙනවා. fill line එක fill වෙලා ඉවර වුණාට පස්සේ ඔයාගේ training session එක හරි. ඉතින් මම මේ terms condition වලට කැමතියි කියලා දීලා agree වෙනවා. ඉතින් මේතර මේ පොඩි ඔයාලට atom එකක් සමාන stars ඔය මේකේ තියෙන connection එක කියන්නේ atom and coin. ඉතින් ඒක ලොකු දෙයක් නෑ. ඔයාලට මෙහෙම එක survey එකක් කරලා පස්සේ ඩොලර් එකක් නැත්නම් 1.25ක් 9.75ක් වගේ ගණන් ගන්න පුළුවන්. ඔයා ඩලයියා දෙන ඔයාලට ඩොලර් එකක් ගන්න පුළුවන් කියලා. අර මම මේ පොඩි සර්වර් එකක් ක්ලික් කරලා ඉස්සරහට යනවා survey එක. ඉතින් මේක චූටි පන්නටියක් තමයි අනේ. ඉතින් මේක ඉංග්‍රීසි. ඔයා මේක ඇත්තම උත්තර දෙන්න ඕන වඩේ ඉතින් මෙතන බටන් එක ක්ලික් කරගෙන යන්න. හරිද? බලන්න මේ සර්වේ කොහොමද කරන්න තියෙන්නේ කියලා.
හරි ඉතින් මේ සර්වේ එක ඉවරයි. ඉතින් සර්වේ එක ඉවරයි කියන්නේ මම කට් කළා. ඉතින් මේ සර්වේ එකක් කරන්න ගියොත් සාමාන්‍ය විනාඩි 20ක් 30ක් වගේ වෙලාවක් යන දේනකොට වීඩියෝ එක දිගේ නැති ඒවා දැනගන්න ඕනේ. මේ මගේ පළවෙනි දවසේ ඉඳලා මේ එක සර්වේ එකයි ලෝඩ් වුනේ. ඉතින් මේ සර්වේ එක අර දවසින් දවස වැඩ කරන ප්‍රමාණය අනුව ආඩ දෙන සර්විස් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මම මෙතනට නොටිෆිකේෂන් enable කරලා තියා විතරයි ඒකට අලුතෙන්ම සර්වේ එකක් ආවම දැනගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ දන්න පම්මඩ ඉතින් මේ දවසට එක සර්වේ එකයිද එහෙම වුණොත් නම් වැඩක් නැහැ. මේක කරන්නේ කොහොමද? එහෙම හිතන්න එපා. ඔයාට දවසට සර්වේ එකක් නෙවෙයි ගොඩක් ගන්න ඕනේ. මම chat GPT එකට ගිහිල්ලා බැලුවා. එක සර්වේ එකකට උත්තර කියලා මේක තියෙනවනේ $1 එකක් 1.25ක් වගේ තමයි. ඒ මේ chat GPT එකේ තියෙනවා මේක හොඳ legit website එකක් කියලා බය වෙන්න දෙයක් නැහැ. ඔයාට හොඳට ගෙවීම් කරන වෙබ්සයිට් එක තමයි මේකෙන් මේකෙන් හොඳට ඔයාගේ ඉන්කම් එක ගන්න පුළුවන්. හරිද කොහොමද නම් වීඩියෝ මම හිතනදී ඔය මේ සර්වේ ටයිම් කියන වෙබ්සයිට් එකෙන් හරියටම මුදල් ලෑන් කරන්නද දැනගන්නද කියලා. ඒක මේ වීඩියෝ පොඩ්ඩක් ස්කිප් නොකර බලනවා නම් ගානට ස්ටෙප් බයි ස්ටෙප් account එක හදන තැන ඉනම් සර්වේ එකක් කරලා ඒ ගාන වාගේ මේන් බැලන්ස් එකට ඇඩ් කරගන්න තැන දැනගන්නදී ඉතින් ඔයා මතක තියාගන්න මේ සර්වේ එකක් කරද්දී හරියටම කරන්න තොරවට තව සර්වේ එකක් ලෝඩ් වෙලා තියෙන ප්‍රවණතාවය වැඩි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. මම අදට ගිහින් ඉන්නම්. ආයි මේ වගේ සුපර් වීඩියෝ එකක් සෙට් වෙමු. මම සදේව රශ්මිය. Updates for later than I would ponder. Sadu Rashmika Ekadi